මාව පරක්කු වෙලා හැරුණේ පැයක් පරක්කුයි පන්තියට. ඒ වුණාට පන්තියට යනවා. මොකද පැයක් පරක්කුනේ. ඒක වැඩි කරගන්න පුළුවන්. මම ඉක්මනට තේ එකක් හදාගෙන එන්නම්. අපි ඉක්මනට පන්තියට join වෙමු. Boom goes my heart just breaking. Boom goes my baby, no mistaken. Boom goes my heart just breaking. Boom goes my baby, not aching. Everything's a dream, so hazy. Feels like I'm going crazy. Everything's a dream, so hazy. In my mind, it's all so lazy. Tell me if it's for real. Our love was never real. I need to know. I just need to know. Tell me if it's for real. Our love was never real. I need to know. I just need to know. Lost in all these feelings, wounds are never healing. Lost in all these feelings, can't stop my heart from reeling. Time is slipping through my hands. I can't make any more demands. Time is slipping through my hands. Love was built on shaky sands. Boom goes my heart just breaking. Boom goes my baby still shaking. Boom goes my heart just breaking. Boom goes my baby, no faking. Tell me if it's for real. Our love was never real. I need. දවල් නෑ උදේ ක්ලාස් ගියාට පස්සේ මම ගෙදර වැඩට උදව් කරා මිසක් ඒව කිසි දෙයක් රෙකෝඩ් කරන්නවත් වෙන කිසිම වැඩක් කරේ නෑ. ওই වෙලාව මං හිතන්නේ 6ට ලං වෙලා ඇති. කොහොමත් මම වොයිස් එකක් දාද්දි දෙක පහ වුණා. හරිද? ක්ලාස් මගේ මීටින් එක ක්ලාස් කරනකොට පස්සේ මීටින් එකක් තිබුණානේ. ඒක ඉවරනකොට 2ට 10ක් වගේ වුණේ. ඉතින් කාලා උදේට දවල්ට එකටම ගෙවමු. කාලා එහෙම ඉතින් වොයිස් එකක් දාගෙන ආවා. ඊට පස්සේ තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. දැන් වෙලාව 9ට ළඟයි. තව පැය කිහිපයයි අලුත් අවුරුද්ද ලබන්න තියෙන්නේ. ඉතින් අපි මල්ලිලා ඔය රතේ ඉන්නවනේ ලාකරු ගෙනහල්ලා. ඉතින් යාළුවා ඒවත් එක්ක සෙල්ලම් කරා. ඉතින් මමත් පොඩ්ඩක් ගියා යාළුවත් එක්ක ජොයින් වෙන්න. I just need to know. Tell me if it's for real. Our love was never real. I need to know. I just need to know. Tell me if it's real. Our love was never real. I need to know. Hi everyone. මම මේ vlog එක මෙතනින් නවත්තනවා. මම මේ vlog එක කරනවා කියලා හිතේ කාරණා දෙකකට. එකක් තමයි මට එතකොට 2026 දී බලා ගන්න පුළුවන් 2026 අන්තිමේදී බලා ගන්න පුළුවන් මම කොහොමද දෙසැම්බර් 31 ගත කරේ කියලා. ඒ වගේම අනිත් හේතුව තමයි මට ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතුවා. මගේ හිතුනේ ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවා. හරිද? එතකොට තාම මට වන්ට වයසට ගියට පස්සේ බලා ගන්න පුළුවන් මම කොහොමද 2025 වරුද්දේ හිටියේ කියලා.
ඉතින් ඇත්තටම මම මේ අවුරුද්ද තුළ දැන් අපි හැමෝම අවුරුද්දක් ගැන 2025 ගැන කතා කරනකොට හැමෝම හිතන්නේ ඒකේ නරක පැත්ත. يعني හැමෝටම හම්බෙච්ච ඒ දුක්, කනගාටුදායක සිදුවීම්, ඒ වගේ දේවල් ගැන හිතන්නේ. හැබැයි පොඩ්ඩක් බලුවොත් අපි ඒ අතර තියෙන අපිට හම්බෙච්ච හොඳ දේවල්, අපිට හම්බෙච්ච පොසිටිව් දේවල් ගැන අපි හිතන්නේ නැත්තේ ඇයි? ඒවට අපි ග්‍රේට්ෆුල් වෙන්නේ නැත්තේ ඇයි? අපි ඒවට ග්‍රේට්ෆුල් වෙන්න. අපි ඒව ගැන හිතන්න. මොකද එහෙම වෙන්න තමයි අපිට වගේ දේවල් හම්බෙන්නේ. ඒතර පොසිටිව් තින්කින් එක වර්ධනය කරගන්න. නැත්නම් මේ අවුරුද්ද ගත්තොත් මේ අවුරුද්දේ අන්තිම කාලේ විශේෂයෙන්ම සැප්තැම්බර් වලට පස්සේ මගේ ඒ පොසිටිව් තින්කින් එක වර්ධනය කරගන්න මම ගොඩාක් සටන් කරා. මාත් එක්කම සටන් කරා. ඉතින් මම හිතනවා අද වෙද්දි මම ඒක යම් තාක් දුරට 100%ක් නැති වුණත් යම් තාක් දුරට මම ඒක ජයගෙන තියනවා කියලා. ඒ වගේම මට හරිම සතුටුයි මම ෆයිනලි අවුරුදු ගාණක් හිටියා මම YouTube channel එකක් ආරම්භ කරන එක consistency එක තියාගෙන කොහොමද එක දිගට videos upload කරනවා ඒක වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා ඒ වගේම social media platform එක හොඳට හදා ගන්නවා කියලා. මම ඔයාලට කියන්නම් මම social media වල YouTube එකේම තව අලුතෙන් channels 3ක් හදනවා. ඒ channels 3 ගැන විස්තර මම පස්සේ ඔයාලට දැනුම් දෙන්න. හැබැයි අද මම ඒ channels වලට ඒ channel වලින් එක channel එකකට මම වීඩියෝ එකක් upload කරා which I was so happy about that one because that was my dream. Like මට ඒ වගේ channel එකක් පටන් ගන්න ඕන වෙලා තිබුණා. කියන්නේ අර broadcast style එකේ channel එක මම broadcast එකක් කරේ නැහැ. මම short video එකක් හදලා දැම්මා. බලමු මේක කොහොමද reach වෙන්නේ කියලා. ඒක success වුණොත් විතරයි මම මේ channel එකට ඒක දාන්නේ. so මට ඔයාලා ඒක බලන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. anyway ඊට පස්සේ තව ඔයාලා ගැන thank you so much. මම ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට ඔයාලව හම්බෙච්ච එක ගැන. ඔයාලගේ ආදරණීය community එක මට හම්බෙච්ච එක ගැන. තාම channel එකේ subscribers ලැච්චර නැති වුණත් ඉන්න හැම කෙනෙක්ටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ගොඩක් වාසනාවන්ත ඔයාලා වගේ මේ වගේ ආදරණීය community එකක් මට හම්බෙන්න. ඒ වගේම මට කියන්න තියෙන්නේ අපි එනම් ඉදිරියට මෙහෙම වැඩ කරගෙන යමු. කොහොමද මෙතනින් ඉදිරියට මගේ vlogs දිගටම අරන් එයි. මොකද අද මම කැමතිම දෙයක් මම ආසම දෙයක් ඇත්ත වුණා. ඇත්තටම මම ඔයාලට grateful වෙනවා. ඒ වගේම මගේ අනිත් platform එකේ නෝත් හම්බෙච්ච හැමෝටම ගොඩාක් thankful වෙනවා. ඉතින් මම පුරුදු වෙන ඉස්සරහට කොහොම හරි අපි මේ channels ටික කොහොම හරි උඩට ගෙනියමු. මේව උඩට යන්න අපිත් grow වෙමු. අපේ grow එක ගැන හිතමු. අපිත් grow වෙමු. අපේ studies ඊට පස්සේ studies විතරක් නෙමෙයි ළමයිගේ ජීවිතේ තියෙන නේද ස්ටුඩන්ට් කෙනෙක්ගේ. ඉතින් ඔයා හිතන ප්‍රාර්ථනා හැමදේම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැමදේම හරියන්න ඕනේ. මොකද හැමදාම වැරදින්නේ නැහැ. ඒ හින්දා කවදාරි හරියයි. එදා වෙනතුරු අපේ වැඩ ටික අපි කරගෙන යමු. එහෙනම් wish you guys happy new year and මේ අවුරුද්ද මාත් එක්ක එකතු වෙලා ඉඳියා වගේම ලබන අවුරුද්දේ මාත් එක්ක එකතු වෙන්න කියලා අතරින් ඉන්නවා. එහෙනම් bye bye guys. Also bye bye 2025 and welcome brand new year 2026. See you guys in the new year.